කොහොමද ඔයාලා හැමෝටම ඉතින් අද book review එකෙන් අපි කතා කරන්න යන්නේ What You Are Looking For Is In The Library කියන පොත by Michiko Ayoma translated by Alison Watts. ඉතින් මේක Japanese book එකක්. මේක chill type book එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ coffee time එකේදී වගේ කියවන්න ගන්න පොතක් හැටියට. ඉතින් මේකේ කතා වෙන්නේ ගොඩක් life lessons තමයි දෙන්නේ. පටන් ගන්නේ Tomoka කියන character එකෙන්. Tomoka කියන character එක සහ එක එක life stages වල එක එක ප්‍රශ්න තියෙන මිනිස්සුන්ගේ කතා විසඳන විදිය තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලා හැමෝම what you looking for is in the library. ඒකෙන් describe කරන්නේ ඔයාගේ ප්‍රශ්න තියෙන වෙලාවට කොහෙන් හරි දෙයක් හැදෙනවා ඔයා library එකට යන්න. library එකට ගියාට පස්සේ ඒ librarian කොමෝචා මට මතක විදියට එන්න එයා පොතක් දෙනවා. ඉතින් මේ පොත ඉබේම තමයි යාට හම්බෙන්නේ. හැබැයි යාගේ ලයිෆ් ස්ටේට් එකේ කියන්නේ එයා ඉන්න තත්ත්වෙදී තමයි මේ පොත අවශ්‍ය පොතක්. ඉතින් මේ පොත බලලා එයාගේ ජීවිතය හදාගන්න එක තමයි මේ කතාවෙන් මේ පොතෙන් කියන්නේ. ඉතින් හරිම ලස්සන පොතක්. එක එක ලයිෆ් ස්ටේජස් වල මිනිස්සු අවුරුදු 40 අවුරුදු 60 ඒ වගේ කතා ගොඩාක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු ලයිබ්‍රරි එකට ගිහින් ඔය ලයිබ්‍රරියන් එක කතා කරලා පොතක් අරගෙන ඒ පොත අනුව එයාලගේ ජීවිතය හැඩගස්ස ගන්නවා. ඉතින් මේක කනෙක්ටඩ් පොතක්. different life stages but connected. ඉතින් මේ ඔක්කොම කනෙක්ට් වෙන ලයිබ්‍රරියන් එක. ඉතින් එහෙන ගොඩක් ලස්සනයි පොත කියවන්න ආස හිතෙනවා. මට මේක කියවන දවස් 5ක් වගේ ගියා. free time පොතක් chill time පොතක් කියවට මේ කියවන්න ගියාම ඇබ්බැහි වෙනවා. ඉතින් එහෙනම් මම දවස් 5න් වගේ ඉවර කරා. මේ පොත උනේ රුපියල් 3899 ටිකක් ගණන්. මේ ගත්තේ book fair එකේ ඔක්තෝබර් තිබ්බ බුක් ෆෙයාර් එකේ. ඉතින් ලස්සන පොතක්. මේක ජැපනීස් බෙස්ට් සෙලර් බුක් එකක්. ඉතින් අනිවාර්යෙන් කියවන්න. මගේ රේට් එක දෙන්නේ මං 7ක් 8ක් වගේ දෙනවා. හොඳයි chill book එකක්. ඒ කියන්නේ excitement ගොඩක් දෙන්නේ නැහැ. ඒ උනාට හරියම ලස්සන chill book එකක්. ගානක් ටිකක් වැඩි හින්දා තමයි රේට් එක පොඩ්ඩක් අඩු වුනේ. නැත්නම් 10 out of 10 දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් කියවන්න. කියවලා කියන්න මටත් හොඳද කියලා. කමෙන්ට් එකක් දාන්න පල්ලෙන් කියලා මොන වගේ අදහසක් දාවේ ඔයාලගේ රේටින් එක ගොඩක් හොඳද අඩුද කියලා කියන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඉස්සරහ තවත් මේ වගේ බුක් රිවිව් එකකින් හම්බෙමු. එතකන් බයි.